මැතිවරණ ප්‍රතිඵල ගැන පොඩ්ඩක් ඔබතුමාත් එක්ක කතා කරලා මම පොඩ්ඩක් යමු වෙනවා ඊට ඉස්සෙල්ලා විද්‍යාපෝහන මහත්මයා ළඟට ඔබතුමා මේ ජ්‍යොතිෂය පිළිබඳව කතා කරන්න අවශ්‍යයි කියන ඒ ඉල්ලීමත් කරපු නිසාම මුලින්ම මම ප්‍රකාශ කරන්න ඕන කවුරුත් කියපු පළියට ජ්‍යොතිෂය අනුව ලංකාවේ ලග්න කුම්භ කියලා මේ ලංකාවේ කිසි කෙනෙක් පිළිගන්න ඕනේ නැහැ. ලෝකයේ ලෝකාන ජ්‍යොතිර් විද්‍යාවට අනුව ලෝකයේ මේ ජ්‍යොතිෂය පිළිබඳ විද්වතුන් එකතු වෙලා මේ කලාප බෙදලා තියෙන රටවල අයිති වෙන්නේ මොන ලග්න වලටද කියලා. අර පොඩ්ඩක් සමාවෙන්න. ජ්‍යොතිෂයට ඉස්සෙල්ලා පොඩි දෙයක් තියෙනවා ඔබතුමා සම්බන්ධ වෙච්ච මේ කාලේ මතකද? මතකයිද? අපි පුළුවන් නම් සමීපචාර රූපයක් ලබා ගන්න. ජ්‍යොතිෂය මොකද ගීත කියලා තියෙනවනේ. සින්දු 100ක් ලියලා තියෙනවා. 100ක් ලියලා තියෙනවා. ලංකාවේ ජනප්‍රියම කලාකරුවන්ට සින්දු 100ක් මම ලියලා තියෙනවා. ඉතින් මේ රජගාන්ධික ප්‍රහාර එල්ල කරපු එකට වික්ටර් රත්නායකගේ සින්දුව කියන්නේ. ඒ ඡායාරූපේ සතහනකුත් තිබෙනවා. යටි. හොඳයි. අපේ ළඟ සින්දුවක් තියෙනවා ඔබතුමා ගායනා කරපු සාලිය. ඔය තමයි. ඉතින් මේ ලංකාවේ ලග්නේ එහෙම බැලුවම ඉන්දියාවත් මකර ලග්නේ ලංකාව මකර ලග්නයට තමයි අයත් වෙන්නේ. ඒක මම කියන්න ඕන. මේක ලංකාවේ ජ්‍යොතිෂයේදී තව කෙනෙක් කිව්ව පළියට කුම්භ කියලා කියන ලංකාවේ ලග්නේ. ලංකාවේ ලග්න කුම්භ නෙවෙයි මකර ලග්නයට අයිති වෙන්නේ. ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු වෙලාවේ සිංහ ලග්න උදා වෙලා තිබ්බ කියලා සිංහ ලග්නයටත් සමහරු බලාපල කියනවා. ඊළඟට ලංකාවේ ලග්නේ කුම්භ ලග්න කියලා කියන්නේ මොකද දන්නවද? මම මේ පැහැදිලි කිව්ව මුළු රටටම කරන්න ඕන. මම TNL එකේ මේ අවස්ථාව ලබා දෙන ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන් 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබෙනකොට ලංකාවට කුම්භ ලග්නේ තමයි උදා වෙලා තිබ්බේ. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ කුම්භ ලග්නේ කියන්නේ ලංකාව. ලංකාව කුම්භ ලග්නේ නෙවෙයි. ලංකාවේ පෙරලිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන. එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ නැති පුද්ගලයෙක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරියේ ඉඳගෙන. මම ඒ එහෙම කියන්නේ මෙන්න මම තර්කානුකූලව යමක් ඉදිරිපත් කරනවා. 1942 ඔක්තෝබර් 6 වෙනිදා ගුරු කටකේ හිටියා ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂේ. 54 සැප්තැම්බර් 9 වෙනිදා ගුරු කටක රාජ්‍යයේ හිටියා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාලනය කරේ. 1966 අගෝස්තු 21 ගුරු කටකට ආවා. පාලනය කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ජයවර්ධන මැතිතුමා 1977 ජූලි මාස මැතිවරණේ බලය ගත්ත 78 8 වෙනි මාසේ 5 වෙනිදා ගුරු කටකට ආවා. UMP එක 17ක් පාලනය කරා. ආය 94 තමයි චන්ද්‍රිකාට යන්නේ. එතකොට ගුරු කටක රාශිය නෙවෙයි. 1990 ජූලි 20 නැවත ගුරු කටක රාශියට ආවා. 94 වෙනකම්ම එන්න බැරි වුණානේ මෙයාලට අල්ලගන්න 17 අවුරුද්දක් යන්න පාන. මෙන්න මෙතන මම මේක අනාවැකිය කියන්නේ මෙන්න මේ හේතුව නිසා. චන්ද්‍රිකාගේ 2000 පාර්ලිමේන්තු මැතිවරණ ගත්ත ආණ්ඩුව අවුරුදු දෙකකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනස් කරා. ඒ කොහොමද සිද්ධ වුනේ? 2002 ජූලි 7 වෙනිදා ගුරු කටක රාශියට ආවා. මෙන්න මේ ගුරු කටක රාශියට ආවම එක්සත් ජාතික පක්ෂයට මම බැලුවා 47 මැතිවරණේ ඉඳලා බොහොම වාසිදායක තත්ත්වයක් නැතිලා තියෙනවා. මම ස්වාමීන් පුද්ගලෙක් ඇටියට මම කතා කරන්නේ නමුත් මම දේශපාලන ජ්‍යොතිෂයේදී ඇටියට මගේ විග්‍රහය කරන්නේ. ඉතින් 2014 ජූලි 20 වෙනිදා ගුරු කටක රාශියට එනවා. මෙන්න මෙතනින් පස්සේ මම කියන 2014 ජූලි 19 ඉඳලා 2015 ජූලි 19ක් අතර තියෙන මැතිවරණ අනිවාර්යයෙන්ම මොන විදිහෙන් හෝ මේ ආණ්ඩුව පරාජයටපත් වෙනවා. නිකන් නෙමෙයි වෙන්නේ. මේ රටේ වෙනත් පසුබිම් ඇති වෙන්න පුළුවන්. මම කතා කරන්න ඕනේ මේ රටේ හැමෝම කතා කරනවා මේ ජනාධිපතිතුමාගේ කේන්දරය ගැන. ජනාධිපතිතුමා අපි දන්නවා කන්‍යා ලග්නෙන් උපන් කෙනෙක් චන්ද්‍රාදියෝගී කියලා යෝගයක් තියෙනවා.
ඔබතුමාට නිශ්චිත දවසක් කියනවා. දැන් පස්සේ වෙනසක් සිද්ධ වෙනවා කියලා සිද්ධ වෙන්නේ 2014 ජූනි 19න් පස්සේ. මම 2014 ජූනි කියන නිශ්චිත දවසක් ඒ මාසයක් කියපු හින්දා ඒ මාසෙ නැත්තම් ඊට පස්සේද මොන කාල වකවානුවේද හරියටම ඔබතුමා කියන වෙනස සිද්ධ වෙන්නේ? දැන් මෙහෙමයි ගුරු කටක රාශියට එන ජූනි 19නේ. දැන් ඊට කලින් මේ පළාත් සභාව නැති වෙන්නේ තියෙනවා. ආණ්ඩුවේ මේ පළාත් සභාව නැති වෙන්නේ සමහරවිට කල් පිරෙන්නත් කලින් තියන්න පුළුවන් සමහර පළාත් සභාවල එකට. මේ අවාසිදායක තත්ත්වය ගන්න. මොකද ජනාධිපතිතුමාගේ කේන්දරය අනුව එතුමා කන්නේ ලක්නේ ඒ රාෂ්ට්‍රය යනවා. අවුරුදු 7ම ආරේ ඒ රාෂ්ට්‍රයක එතුමා ගත කරන එක ජාත්‍යන්තරයෙන් කැමරන් ඩේවිඩ් කැමරන් ඇවිල්ලා හරි මේ ප්‍රකාශය ගහන්නේ මෙතුමාගේ කේන්දරෙන් තියෙන පොඩි අවාසිදායක තත්ත්වය මේ වෙලාවේ. එතුමාගේ ඒ රාෂ්ට්‍රයක ඉවර වෙන්න තියෙන්නේ 2014 නොවැම්බර් 2 කන්‍යා ලග්න හිමියන්ගෙම. එතුමාගේ විතරක් නෙමෙයි. නමුත් එතුමාට එතනින් නතර වෙන්නේ නැහැ රාෂ්ට්‍රකේ. සෙනසුරු 3 වෙනිට ආවමත් එතුමාගේ කේන්දරේ ඡන්දය 8. ඡන්දයෙන් 8 වෙන්නේ සෙනසුරු ගමන් කරනකොට අපි කියනවා ඡන්ද අෂ්ටමී රාෂ්ට්‍රකේ කියලා. ඒක නිසා ඉදිරි අවුරුදු 3මාරක විතර කාලය ජනාධිපතිතුමාට සෙනසුරුගෙන් පීඩාවක් තියෙනවා. ඔබතුමාගේ ජ්‍යොතිෂ විග්‍රහයට අමතරව දේශපාලන විග්‍රහයක් තියෙනවා අපි මෙතෙක් කතා කරපු කාරණා සම්බන්ධව. දැන්